හායි මම දැන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මගේ ෆස්ට් එවර් ඕවර්සීස් ටුර් එක ගැන. මම ටුර් එක ගියේ ඔයාලා හැමෝම දන්න මගේ යාළුවෝ දෙන්න වෙන කුචි බුච්චි එක්ක. මේක මගේ පළවෙනි ටුර් එක නිසා මට තිබුණේ පුදුම එක්සයිට්මන්ට් එකක්. පළවෙනි එක නිසා විතරක්ම නෙමෙයි හේතු කීපයක්ම තිබුණා. නංගි අයියයි එක්ක යන පළවෙනි ඕවර්සීස් ටුර් එක. ඊට පස්සේ නංගිලාගේ ෆැමිලි එකත් එක්කත් මම කොහේ හරි යන පළවෙනි වතාව. ඉස්සර ඉඳන් යාළුවෝ වුණාට මම නංගිලාගේ ෆැමිලි එකත් එක්ක මීට කලින් කොහෙවත් ගිහින් තිබුණේ නැහැ. අනිත් එක තමයි ෆ්ලයිට් එකක එක්ස්පීරියන්ස් එක ගන්න මට තිබිච්ච ආසාව. ඉතින් මේ හේතු ඔක්කොම හින්දා තමයි මම මෙච්චර එක්සයිට් වෙලා හිටියේ. ගමන යන නංගිලා තෝරගෙන තිබුණේ සිංගප්පූර් එයාර්ලයින්ස්. ඉතින් එයාපෝට් එක ඇතුලේ හැම ප්‍රොසීඩර් එකකම ඉඳන් ෆ්ලයිට් එක ඇතුලේ වුණත් සීට් බෙල්ට් එක දාන විදිහ, කන බොන විදිහ, ටීවී එක ඔපරේට් කරන විදිහ වගේ දේවල් පොඩි එකෙක්ට වගේ කියලා දුන්නේ ඉතින් මට අයියයි නංගි තමයි. ෆ්ලයිට් එක ටේක් ඔෆ් එකේදී එතකොට ෆ්ලයි කරද්දී කොහොමද දැනෙන්නේ කියලා බලාගන්න මට හරි ආසාවක් තිබුණා. ඉතින් දැන් ඒ ආසාවත් හරි. හරි කියලා කිව්වට ඒ ආසාව නම් එන්නෙන්නම වැඩි වුණාද මන්ද. මේ බලන්න පල්ලෙහා පේන ලස්සන එළිය බල බල යන එකයි අපි මේ වෙලාවේ කොහෙද ඉන්නේ කියලා මේ ස්ක්‍රීන් එකෙන් චෙක් කර කර යන එකයි තමයි මගේ ලොකුම වැඩ දෙක උනේ. මම මූවි එකක් බලන්න ගත්තට ඒක වැඩක් උනේ නෑ මං හිතන්නේ. ඊළඟට අපිට ෆ්ලයිට් ෆුඩ් සර්ව් කරන්න ගත්තා. ඒකත් ඉතින් මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එකනේ. සර්ව් කරපු නූඩල් එක උනත් හරිම රසයි. බන් එකත් හරිම සොෆ්ට්. ඊළඟට මම ඉල්ලගත්තේ ඔරෙන්ජ් ජූස්. ඕක තමයි ඉතින් මගේ පළවෙනි ෆ්ලයිට් ෆුඩ් එක්ස්පීරියන්ස් එක. මේ හැම දෙයකටම ඉතින් මට සපෝට් කරේ ගයිඩ් කරේ නංගි අයියේ තමයි. කෑවට පස්සේ ඉතින් ආයෙත් පුරුදු විදියට එළිය බලන් ආව එක තමයි මගේ රාජකාරිය උනේ. ෆ්ලයිට් එකේ ඉඳගත්තේ තායිලන්ඩ් වලින් බහින්න හිතන් වුණාට අන්තිමට අපි නැගිටින්න සිංගප්පූර් වලින්. මොකද නංගි අයියා එකතු වෙලා අපිව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන ට්‍රාන්සිට් එකක් දාගෙන තිබුණා. අන්තිමට එක රටක් බලන්න ආපු මට එයාලා නිසා රටවල් දෙකක්ම බලන්න chance එක ලැබුණා. මං එයාලට ඒකට ගොඩාක් තෑන්ක් කරනවා. ඉතින් ඊළඟට මොකද වුනේ කියලා මං අනිත් වීඩියෝස් වලින් ගේන්නම්. Thank you ඔයාලා හැමෝටම.